at Himawari Sensei. 皆さんおはようございます。සුබ උදෑසනක් ආදරණීය දරුවනි. අද මම ඔබට කියන්නට යන්නේ පුංචි පාඩමක් පිළිබඳව. ඔබට මතකද ජපන් භාෂාවේ තියෙනවා ඩික්ෂනරි ෆෝම් කියලා. ඩික්ෂනරි ෆෝම් කියලා කියන්නේ අපි දැන් වචනයක් අපි හිතමු ක්‍රියාපදයක් කියලා. ජපන් භාෂාවේ ක්‍රියාපදයක් ශබ්දකෝෂයෙන් හොයනවනම් අපි දැන් හිතමු තබෙමස්. තබෙමස් කියන්නේ මස් ෆෝම් එකෙන් නම් කනවා. තබෙමස් කනවා group 2. group 2 verb එකක්. මම ඊට පෙර කියා දීලා තියෙනවා ක්‍රියාපදවලට කාණ්ඩ අංක තියෙනවානේ. එතකොට තබෙමස් කියන එකේ ඩික්ෂනරි ෆෝම් එක මොකද්ද? තබෙරු. තබෙරු. එතකොට ඩික්ෂනරි ෆෝම් ඉගෙන ගන්න ක්‍රමයකුත් තියෙනවා. ඩික්ෂනරි ෆෝම් එක හදන්නෙත් ජපන් භාෂාවේ තියෙනවානේ තේ ෆෝම්, තා ෆෝම්, නයි ෆෝම්, පොටෙන්ෂල් ෆෝම් ආදී වශයෙන් තියෙන එකක් තමයි ඩික්ෂනරි ෆෝම්. ජිෂෝකේ. මේ ජිෂෝකේ හදන්නත් ක්‍රමයක් තියෙනවා. ඒක ටිකක් දිග පාඩමක් නිසා මම ඒක YouTube හරහා ඔබට ලබන සතියේ කියලා දෙනවා. ඔබ ඒ සඳහා YouTube channel එකත් එක්ක සම්බන්ධ වෙන්න. මොකද TikTok මාර්ගෙන් උගන්වන්න ටිකක් අපහසුයි පාඩම දිග නිසා. අපි පාඩම හොඳට ඉගෙන ගන්න ඕන. ඒක නිසා ඔබ YouTube හරහා සම්බන්ධ වෙන්න. ඊට අමතරව හිමවර ජපන් භාෂා අධ්‍යාපන ආයතනයේ අලුත්ම පන්ති අපි ආරම්භ කරනවා. මේ වැඩිහිටි ශිෂ්‍යයෝ වෙනුවෙන් සාමාන්‍යයෙන් අපිට කියන්න පුළුවන් පාසලේ 10 වන ශ්‍රේණියට වැඩි දරුවන්ට මේ පාඨමාලාව සඳහා සහභාගී වෙන්න පුළුවන්. ඉතින් දෙමව්පියන් කැමති නම් 8 ශ්‍රේණිය 9 ශ්‍රේණියේ දරුවන් පව JLPT පාඨමාලාව සමග සම්බන්ධ වෙනවා. දැන් උදාහරණයක් ලෙස ගත්තම වසර ගණනාවක් කරගෙන යනවානේ පොඩිත්තන්ගේ ජපන් පාසල. මේ පොඩිත්තන්ගේ ජපන් පාසලේ දරුවන් ඉන්නවා 5 ශ්‍රේණිය 6 ශ්‍රේණිය. ඔවුන් ඔබ විශ්වාස කරනවද ඔවුන් දැන් මෙවර JLPT 4 විභාගයත් තරණය කරන්න සූදානමින් ඉන්නේ. දෙසැම්බර් මාස JLPT 4 විභාගය සඳහා මුහුණ දෙනවා. JLPT 5 සමත් කළා 4 විභාගය සඳහා මුහුණ දෙනවා. ලබන අවුරුද්ද JLPT 3. ඒ සියල්ලම අධ්‍යයනය කරමින් ඉන්න. මොකද ඉගෙන ගන්න අපිට ඇත්තටම වයස බලපාන්නේ නැහැ. මානසික පීඩාවකින් තොරව ඉගෙන ගන්න තියෙනවා නම් අපිට ඒක වයස අදාළ වෙන්නේ නැහැ. දැන් සමහර වැඩිහිටි උදවීන් අවුරුදු 70යි 80යි නේද උපාධිය ලබා ගන්න සාමාන්‍ය පෙළ ලියන්නේ. ඉතින් ඒක උත්සාහය